සතුට කියන්නේ ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි. අපි දැන් ගොඩක් කලාට ජීවිතේ හිතනවා අනේ මං කසාද බැන්නොත් මට හරි මිනිස්සෙක් හම්බුනොත් මම සතුටේ. මට අර ලස්සන ගෙයක් තියෙන එක ගන්න පුළුවන් වුණොත් මං සතුටේ. අනේ අර වාහනේ ගන්න තිබ්බනම් මං පුදුම සතුටු වෙනවා. ඒතකොට දැන් ඔයාට සතුට තියෙන්නේ දෙයක් ලබාගෙන ඒක අවසානයේනේ. නෑ එතන නෙමෙයි සතුට තියෙන්න ඕනේ. සතුට තියෙන්න ඕනේ ඒ යන මාර්ගේ. ඒ යන මාර්ගයේ සතුට නැති තාක්කල් ඔයාට අවසානයේ සතුට ළඟා කරගන්න හම්බෙන්නේ නෑ. මොකද එතෙන්ට යන්න බෑ මනස සතුටෙන් නෙමෙයි නම්. මනස හැම වෙලේම තියෙන්නේ නෙගටිව් පැත්තක නම් ඔයාට දේවල් අචීව් කරන්න අමාරු වෙනවා. ඉතින් ඒක නිසා සතුට කියනක අර කිසිම දෙයක් ලබා ගත්තම සතුට වෙනවා කියන තැන සතුට තියන්න එපා. අපි දැන් අපි හිතමු ගෙයක් ගන්න මහන්සි වෙන කෙනෙක් ඉන්නවනම් අද මම මේ ගෙදර ගන්න අවශ්‍ය මේ වැඩේ කරා දැන් මට හරි සතුටුයි මම දවසේ අද මට ප්‍රොඩක්ටිව් දවසක් මම අද ගත කරා එහෙම හිතලා අපිට සතුටු වෙන්න ගේ ගන්නකම් ඉන්න ඕනේ නේ සතුටු වෙන්න. ගේ ගත්තා වගේම අපිට සතුටු වෙන්න පුළුවන්. සමහරලාට ඔයාලට පුළුවන් නම් දවසේ යම් කිසි මුල් කාලයක් එහෙම නැත්නම් සතියකට පුළුවන් Tamanට පුරුදු විදියට පටන් ගන්න මම නම් ඒක දිනපතා කරන දෙයක් අපේ අනාගතේ අපිට දැන් ඒ අවශ්‍ය කරන සියලුම ඉලක්ක අපි ඒවා ළඟා කරගත්තා කියලා අපි සතුටෙන් ඉන්නවා කියන තැන ඉඳගෙන ටිකක් ජීවිතේ දකින්න. දැන් මට තියෙන ඉලක්ක ඔක්කොම මං සපුරාගෙන තියෙනවා නම් මං අද කොයි වගේ සතුටෙන් ඉඳීද? පුදුම සතුටක් තියෙන්නේ. එහෙම හිතන්න. එතකොට තමයි අර law of attraction කියන දේවල් ඒවා වැඩ කරන්නේ. මේ විශ්වය කියන දේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිට අවශ්‍ය දේවල් අපිට ළඟා කරලා දෙන්නේ. මොකද දුකෙන් ඉන්න මනුස්සයෙකුට කවදාවත් විශ්වය මේ සතුරු දේවල් ගෙනත් දෙන්නේ නැහැ. දුකම තමයි ගෙනත් දෙන්නේ. ඉතින් ඒක නිසා ජීවිතේ අපිට ඉලක්ක කරා යන්න නම් සතුට එතන තියලා ඉලක්ක දිහා ඈතින් ඉඳගෙන ඉලක්කෙන් මෙහෙම ඈත ඉඳන් බලන්නේ නැතුව ඉලක්කේ එතන තියලා සතුට තමන්ගේ ළඟ තියාගෙන ඒ ඉලක්කේ ලැබුණාම තියෙන සතුටත් තමන්ගේ ළඟ තියාගෙන එතන ඉලක්කේ කරා යන්න. සතුට කියන්නේ අර process එකක්. ඒක path එකක්. ඒක destination එකක් නෙමෙයි කියන එක මතක තියාගන්න. ඒක අවසානයේදී දිනුවොත් මම මේක සතුට වෙනවා. මට මේක ලැබුණොත් සතුට. ඔය දේවල් එච්චර හොඳ නැහැ. මොකද එතකොට වෙන්නේ අර අයියෝ දැන් ගේ ගත්තේ නැහැ නේද කියන දුකෙන්. එහෙම ඉන්න පුරුදු වෙන්න එපා. එතකොට අපේ මනස නැවත නැවතත් අර ඍණාත්මක සිතුවිලි වර්ධනය කරනවා. ඉතින් ඕක තමයි මට අද කතා කරන්න උවමනා වුණේ. හැම මොහොතක්ම හැම තත්පරයක්ම සතුටෙන් සාමකාමීව ඉන්න මනස පුරුදු කරගමු. එතකොට ඕගොල්ලගේ ජීවිතේ ඉලක්ක ඕනම දෙයක් ඕගොල්ලට ඉතාම ඉක්මනින් ළඟා කරගන්න අවශ්‍ය ශක්තිය ඔයාගේ මනස තුලින් වගේම විශ්වය තුලින් ඔයාට ලැබෙනවා. ඉතින් ඔන්න ඕක පුරුදු කරන්න ඉගෙන ගමු. ඒ සම්බන්ධයෙන් වැඩිදුර කතා කරන්න අවශ්‍යයි ඉන්නවනම් මට මෙසේජ් කරන්න. අපි ඒ ගැන වැඩිදුර කතා කරමු. එහෙනම් අදට ගිහින් එන්න.